හලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් මාසෙකට විතර පස්සේ තමන් දීර්ඝ නිවාඩු කාලයකින් පස්සේ තමයි මේ විදිහට ඔයාලට කතාවක් අරගෙන එන්නේ. ඉතින් කලින් වගේම කට්ටිය මේ කතාවත් එක්ක ගොනු වෙන්න රෙක්රොක් වෙන්න ටිකක් කාලයක් යාවි අනිවාර්යෙන්ම. ඉතින් හැබැයි ගොඩක් ආදරෙන් ඉල්ලනවා මේක බලන හැමෝම පොඩි හරි සබ් එකක් දෙන්න කතාවට කමෙන්ට් එකක් දාන්න කතාව චුට්ටක් අප් වෙන්න කියලා. ඉතින් එහෙනම් අපි යමු අද විහඟි සහ අදිත්ගේ හමුවීමට මොකද වෙන්නේ කියලා බලන්න. ඔය අතාගෙන එන රෙතයි අනිත් ඇඳුම් ටිකයි ඔක්කොම ගලවලා දාන්න. මේවා කරන්න බෑ නම් මේ වගේ රස්සාවල් තෝරගන්නේ නැතුව ඉන්න ඕනේ. ඉතින් මෙහෙම කියන්නේ අදිත්. අදිත්ගේ දැස් කෝපයෙන් මුසපත් උනේ විහඟි ඉන්න ඉරියව් හින්දා. කෙල්ල තවමත් බය ගැහෙන කෙනෙක්. ඔහුගෙන් ලද විධානයත් එක්කම කෙල්ලට තේරුණ එකම දේ තවදුරටත් කෙල්ලට මේ දේ කරගෙන යන්න අදිත් එක්ක මේ දේ කරන්න බෑ කියන එක විතරයි. මොකද ඇයි හීනකින්වත් හිතුවේ නෑ මේ වගේ දෙයක් කරන්න වෙයි කියලා. ඉතින් විහඟි කියන්නේ අනේ මට සමා වෙන්න මහත්තයා. මට මේක කරන්න බෑ. අනේ ප්ලීස් මට යන්න දෙන්න. විහඟි කිව්වේ හත් දෙක එකතු කරලා. අයෝ තමුසේ මොන කරුමයක්ද ඔයි. නිදහසේ ඉන්න ආවහම උඹලත් අපෙන් නවතල් ගන්නවා. මං 10ට ගණන් කරන්න කලින් මෙතනින් මග බැවිලා ඵලයක්. අදිත් කිව්වේ කෝපයෙන් ගුගුරමින්. ඉතින් ඔහු මේ විදිහට කෝපයෙන් ගුගුරද්දි විහඟි තවත් බයෙන් ඇඳෙන් නැගිටලා යන්නයි ලෑස්තිය. විහඟි අතට අහු වුණු. විහඟි අතට අහුවුණු ඇඳුම් දෙක තුනත් අරගෙන පුරෝගෙන හිටපු රෙද්දෙන් ඇඟ වහගෙන කාමරෙන් අයින් උනේ තමන්ගේ බඩු බාහිරාදිය අතට අහුවෙන ඒවා ටික ඉක්මනටම අරගෙන. හැබැයි කෙල්ලට කාමරෙන් එළියට ගිහින් අඩි 10ක්වත් යන්න හම්බුනේ නැහැ. කෝල් එක ආවේ අසේකගෙන්. අනේ ඇත්තමයි. උඹලා වගේ ළමයි හැදුවට වඩා හොඳයි මේ මිනිහා හරකෙක් හදාගත්තනම්. ඇත්තටම ගෑණී උඹට තේරෙන්නේ නැද්ද? තමුන්ගේ තාත්තා ලෙඩ ඇඳේ කියලා. මම නම් දෙවෙනි ගෑණි කියමුකෝ. හේ තුඹ අන්න හොස්පිටල් එකෙන් කෝල් කරා. හෙට උදේ වෙද්දි සල්ලි තිබුණේ නැත්නම් උඹලා තාත්තව අයින් කරනවලු ඇඳෙන්. ඉතින් මෙහෙමයි අසේකගේ කතාව. අසේකා එක හුස්මට කියාගෙන ගිහින් ෆෝන් එක කට් කළේ කෙල්ල තවත් අසරණ කරමින්. දැස් වලින් කඳුළු ගලාගෙන ගියේ තව ඇගේ පාලනය නොමැතිව. ඉතින් විහඟිට ආයෙම උන් හිටි තැනටම ඇදගෙන වැටුනේ කරන්න දෙයක් නැතුව. ඉතින් කෙල්ල ආපහු හැරුණේ කරන්න ගිය දේ ඉවරයක්ම කරන්න හිතාගෙන. විහඟි ආයෙම ගියේ අදිත්ගේ කාමරයට. දොරට තට්ටු කරන පමාවට එහා පසින් දොර විවෘත වුණේ ඔහු තවත් මත් වී ඇති බව කියාපාමින්. උඹ මොකද ගෑණියේ ආයෙම කරන්නේ? තොට දැන් යන්න ඕන කිව්වා නේද? ඒ අදිත් නෑ මහත්තයා මම මහත්තයා කියන විදිහට ඉන්නම්. විහඟි කිව්වේ ඇගේ වත වසාගෙන සිටි රෙද්ද ඇගේ දෑතින් පහළට ඇදලා තබමින්. ඉතින් මෙතෙක් වේලා වසාගෙන සිටි කොමල රේඛා ඔහුගේ දැස් හමුවේ විවෘත වුණේ සරාගේ නිදන ඇඳුම තුලින්. ඔහුගේ හිවසීමේ සීමාවන් බිඳින්න සමත් වුණු ඇය ඔහු දෝතර අරගත්තේ අනුරාගයෙන් මත් වෙලා. ඉක්මනින්ම ඔවුන්ගේ සලුපිලි වතින් ඉවත් වුණේ විහඟිගේ අඳෝනාවන් කාමරය පුරා පැතිරෙද්දී. ඔහුගේ ශරීර ප්‍රමාණය සහ ඔහුගේ මත් බව හින්දා ඔහුට ලැබිලා තියෙන්නේ අසීමිත ශක්තියක්. ඇරත් ඔහුගේ හැඩි දැඩි කාය වර්ධනය කරපු ශරීරයට යට වෙන ඇයට තිබුණේ නොකා නොබී කාලයක් ගත කරපු ශරීරයක්. කෙල්ල වේදනාවන් ඉවසුවේ ඔහු ඇගේ වතින් ඉවත් වෙනකන්. ඉතින් මේ විදිහට ඔවුන්ගේ පළවෙනි රාත්‍රිය ගත වෙනවා. හෝරාවන් 2කට අධික කාලයකින් පසු ඔහු ඇගෙන් ඉවත් වුණත් ඔහුගේ දෑත් නම් ඇගේ තිසරුන්ගෙන් ඉවත් වුණේ නැහැ. ඉඳහිට ඔහුගේ දෑත්වලට නතු වෙන ඒවා රිදුම් දුන්නත් ඇයව ක්‍රමයෙන් වේදනාව අභියස වුණත් නිදි දෙව්දුව වෙත ළඟා වුණා.
ඉතින් මේ විදිහට කෙල්ලට නිින්ද ගියේ වේදනාව මැදේමයි. උදේම අදිත් වගේම විහංගිත් අවදි වුණේ අදිත්ගේ ජංගම දුරකථනයට ආව දුරකථන ඇමතුමක් හින්දා. තවමත් ඔහුගේ දෑත තියෙන්නේ ඇගේ මත. අදිත් හිටපු විදිහටම නැගිටලා ගියේ එක දිගට ගන්න කෙනා කවුද කියලා බලන්න. ඒ අතරෙම ඔහුගේ දෑසට හසු නොවෙන්න ඉක්මනින් කෙල්ල ඇඳෙන් නැගිට්ටේ ඇඳේ පොරවනය ඇඟ වටේ දවඩගෙන. ඉක්මනින් ඇය ඇගේ ඇඳුම් කීපයක් අරගෙන බාත්රූම් එකට ගියේ හිතේ හැටියට නාගන්න. ඉක්මනින් සල්ලි අරගෙන ඇය නැවතත් යන්න ඕනේ තමන්ගේ තාත්තගේ සැත්කමට මුදල් ගෙවන්න. ඉතින් ඇය ඉවත් වුණු ගමන් අදිත් දුරකථන ඇමතුම නිමා කරලා හැරුණු හැටියෙම දැක්කේ ඇඳ මත සටහන් වෙලා තියෙන රුධිර පැල්ලම. ඔහුගේ හිසට දැනුනේ අධික පීඩනයක්. ඔහු කවදාවත් තමන්ත් එක්ක යහන්ගත වෙන කෙනෙක්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඔහුට පුදුමයි ඇය එහෙම කෙනෙක් කියන එක ගැන. ඔහුගේ කල්පනා දහන්න විදිමින් විහඟි ආවේ යන්න ලෑස්ති වෙලා. මහත්තයා සල්ලි කෙල්ල ඇහුවේ බිම් බලාගෙන. කීයද ඕනේ? මෙවර නම් ඔහුත් බිම් බලාගෙන හිටියේ දැනුන වරදකාරී හැඟීම හිතට වද දෙන හින්දා. ඔහු ඇයට දුන්නේ ඔහුගේ කාඩ් එක. කෙල්ල එකත් අරගෙන සුපුරුදු පරිදිම ඉක්මනින්ම දුවගෙන ගියේ තමන්ගේ තාත්තා වෙනුවෙන් කරන්න තියෙන සැත්කමට මුදල් ගෙවන්න. මේ අතර ඔහුත් සුපුරුදු පරිදි තමන්ගේ රාජකාරියට යන්න පිටත් වුණා. ඉතින් මේ විදිහට ඔවුන්ගේ හමුවීමෙන් වෙන් වුණා. හැබැයි ඔවුන් දෙන්නම දැනගෙන හිටියේ නෑ ඔවුන් නැවතත් හමු වෙනවා කියන එක ගැන. මම සල්ලි ගෙනාවා අම්මා. මෙවර නම් කෙල්ල හිටියේ අධික අපහසුවේ. මුළු රෑම විඳි වේදනාවන් උදේ වෙද්දිත් තිබුණා. කෙල්ල දිහා අමුතු බැල්මක් හෙලපු අසේකා කෙල්ලත් ඇදගෙන ගියේ අදාළ ගෙවීම කරන්න. කොහෙන්ද සල්ලි? ඒ පාර උඹ මොකක් විකුණලාද ගත්තේ? මම යාළුවෝ කිහිප දෙනෙක්ගෙන් සල්ලි වගේක් ණයට ඉල්ලගත්ත අම්මා. ඔබ සල්ලි ගෙනාව විදිහ මට වැදගත්. හැබැයි ඒක ගෙවන්න කියලා අපිට බල කරන්න එපා. එච්චරයි. ඉතින් අසේක මෙහෙම කියද්දී විහංගී කළ කැපකිරීමට ඉතාමත් සාධාරණයක් කරමින් ඇගේ පියාගේ සැත්කම අතිශය සාර්ථක වුණේ ඔහුව ගෙදර යවන්නත් දින නියම වෙද්දී. සුපුරුදු පරිදිම තාත්තගේ සෙනාව දකිද්දී කෙල්ලට නම් දකින් දැනෙන්නේ අසීමිත සතුටක්. කොහොම නමුත් අදිත් නිසා තවම කෙල්ලට ඇවිද ගන්නත් අමාරුයි. හැබැයි ඇය හැම වේදනාවක්ම දරාගෙන තාත්තගේ වැඩ කටයුතු ටික දවස් දෙකක් ඇතුලේ කළේ ඔහු ගෙදර යවන්න හැම දෙයක්ම හැස්ති වෙද්දී. ඉතින් අපි ඊළඟ කොටසින් හමු වෙමු. ඉක්මනටම ඊළඟ කොටස අරගෙන එනවා. ඉතින් ගොඩක් ආදරෙන් ඉල්ලනවා කතාව එක්ක රැඳිලා ඉන්න කියලා. ඉතින් ගොඩක් කට්ටිය කතාවත් එක්ක එක්රොක් වුණොත් ඉක්මනටම කතාව ගේන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා කතාවත් එක්ක එකතු වෙන්න ආයෙම කියලා. හැමෝටම සුබම සුබ දවසක්. මම සෙනු.